2023-24 පේපර් එකටත් යමු අපි. මේකේ ටෙස්ට් 3 එකටත් යමු. ඒකෙත් 2022 පේපර් එකේ 2022-23 පේපර් එකේ වගේම තමයි බොක්ස් එකෙන් තෝරලා ගන්න තියෙන්නේ. ඒ කලින් අවුරුදු දෙකට සාපේක්ෂව ගොඩක් ලේසි මේක බැලුවට පස්සේ. එතකොට අපි බලමු හරිම ලේසි දන්න වචන ටිකක් බොක්ස් එක ඇතුලේ තියෙන්නේ with 7 drawing seated distance plucking කියන්නේ පලනෙලනවා වගේ තේරුමක් guitar hold කියන්නේ තියාගෙන ඉන්න වගේ තේරුමක් ඒ වගේ අපි බලමු this is a beautiful scene of a children park මේක ලස්සන දසුණක් scene එකක් කියන දසුණක් මොන දසුණක් of a children park එකට අයිති children park එකේ ලස්සන දසුණක් children see එක enjoy doing different things here ළමයි විනෝද වෙනවා විවිධ දේවල් කරමින් මෙතන there are මෙතන එතකොට plural noun එකක් එන්න පුළුවන් පණ ඇති හෝ පණ නැති there are මොනවද දෙන්න පුළුවන් 1 2 3 4 5 6 7 කියන එක එන්න පුළුවන් there are 7 of them ඔවුන් හතක් ඉන්නවා ළමයි හතක් ඉන්නවනේ some කියන සමහර ඒ ඔවුන්ගේ සමහරක් වෙනවා are boys and some are girls one child is sitting on එක ළමෙක් වාඩි වෙලා ඉන්නවා ඔන්න එතකොට වාඩි වෙලා ඉන්න කට්ටිය ගත්තොත් එහෙම දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ගහ යට වාඩිලා ඉන්නවා අනිත් එක්කෙනා දෙන්නෙක් එක්කෙනෙක් පොළොවේ මෙතන බෝලයක් එක වාඩිලා ඉන්නවා අනිත් එක්කෙනා ගහ උඩ වාඩිලා ඉන්නවා එතකොට of a large tree කියලා තියෙනවනේ of a large tree එතකොට sitting on a අපිට මෙතන tree එකේ වාඩිලා ඉන්න එක්කෙනා ගැන clue එකක් එතනින් ගන්න පුළුවන් on a branch of a large tree sitting on a branch of a large tree plucking fruit පළතුරු කඩමින් තමයි වාඩිලා ඉන්නේ another child can be seen තව ළමෙක් දකින්න පුළුවන් can be seen under the tree reading can be seen seated කියන එක ගන්න පුළුවන් වාඩි වෙලා ඉනවා can be seen seated under the tree reading එයා පොතක් කියවමින් තමයි ඉන්නේ book the child is standing in front of a whiteboard is එයා එතකොට ඇඳිමින් ඉන්නේ drawing a picture at a blank a boy is playing at a කියන එක දැක්ක ගමන් මට පුරුද්දම වගේ එනවා distance කියන එක. අපි ඒක දාලා ගැලපෙනවද කියලා බලමු. at a distance දුරකින්. මේ කට්ටියට වඩා දුරකින් මෙයා ඉන්නේ ටික දුරකින් at a distance. a boy is playing එයා play කර ඉන්නේ ගිටාර් එකක්. playing a guitar full stop එකක් මෙතන තියෙනවා. a girl with curly hair එකක් තියෙන girl is මොකක්ද දෙන්න පුළුවන්. holding kite with a kite අපි එතකොට ඒක පොඩ්ඩක් තියලා ඉස්සරහට ගියොත් එහෙම another child is seen playing එතනට holding a ball කියන එක ගැලපෙන්නේ නැහැනේ එතනට with a ball කියන එක තමයි ගැලපෙන්නේ with a ball එතකොට මෙතනට දාන්න පුළුවන් holding a kite කියන එක ඒක ගොඩක් ලේසි කලින් අවුරුද්දකට වඩා ඒක ඒ විදිහට කම්ප්ලීට් කරගන්න පුළුවන්